අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා B verbs වල දෙවෙනි කොටස. ඉතින් පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම නරඹලා තමයි මේ පාඩමට එන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක තාමත් බලලා නැත්නම් B verbs පළවෙනි කොටස වීඩියෝ බලලා මේ වීඩියෝ එක බලන්න. B verbs past tense එකට ඉන්න දෙන්න තමයි were සහ were කියලා කියන්නේ. ඉතින් මේ දෙන්නව වගන්ති වල නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. අපි ඉස්සෙල්ලම බලමු සර්වනාම පදත් එක්ක verse were කියන B verbs දෙක භාවිතා කරන ආකාරය. I, we, you, they, he, she, it කියන pronouns වලට අමතරව අනිකුත් කර්තෘ පද සමගත් මේ verse were කියන පදය භාවිතා කරන්න පුළුවන්. අපි දැන් නිවැරදිව ඉගෙන ගමු කොහොමද මේක භාවිතා කරන්න කියලා. verse were කියන දෙන්නම අපි කොටස් දෙකකට බෙදුවොත් verse කියන B verb එක එක වචන විදිහටත් were කියන B verb එක බහුවචන විදිහටත් අපිට බෙදන්න පුළුවන්. එතකොට මෙතනදී මතක තියාගන්න ඕනේ I කියන pronoun එකත් එක්ක verse ගන්නවා. we, you, they කියන බහුවචන කර්තෘ පදත් එක්ක were ගන්නවා. he, she, it කියන ඒක වචන කර්තෘ පදත් එක්ක verse ගන්නවා කියලා. දැන් මෙතන බලන්න my father කියලා කියන්නේ අපි pronoun එක බැලුවොත් he නේ. he was නම් my father was. ඊළඟට my friends කිව්වහම pronoun එකක් විදිහට ගත්තොත් they අපි they එක ගත්තොත් එහෙනම් my friends එක්කත් were කියන B verb එක තමයි භාවිතා කරන්නේ. බලන්න මේ වගන්තය. I am a teacher. මම ගුරුවරයෙක් එහෙම නැත්නම් මම ගුරුවරියක් කියන තේරුම. වර්තමාන කාලේ වගන්ති හදන්න අපි am, is, are කියන B verbs භාවිතා කරා. කලින් වීඩියෝ එක බලලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ පාඩම. දැන් මම හදන්නේ මේ වගන්ති අතීත කාලයට හරවන්න. ඉතින් am කියන B verb එකට මම was කියලා දාලා මේ වගන්ති ආයෙත් ලියනවා. I was a teacher. මම ගුරුවරයෙක් වෙලා සිටියා. එහෙම නැත්නම් මම ගුරුවරියක් වෙලා සිටියා කියලා. මතක තියාගන්න ටීචර් කියන නාමපදය ගුරුවරයා එහෙම නැත්නම් ගුරුවරිය කියන පද දෙකටම භාවිතා කරන්න පුළුවන්. ඒතර මේකේ තේරුම පුතේ මම ගුරුවරියක් වෙලා සිටියා. එහෙම නැත්නම් ගුරුවරයෙක් වෙලා සිටියානේ. ඒතර මෙතනදී අපි බලාපොරොත්තු වෙන ප්‍රායෝගික කතා විලාසය තමයි කවුරු හරි කෙනෙක් I was a teacher කියලා කිව්වොත් ඒ කියන්නේ මම දැන් ටීචර් කෙනෙක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ කලින් එයා ගුරුවරියක් වෙලා හිටියා. හැබැයි දැන් ගුරුවරියක් නෙමෙයි කියන එක. ඒතර ඒක ස්පෝකන් ඉංග්‍රීසි වලදී භාවිතා කරනකොට කාල භේදේ හරියට භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ වගන්තිය බලන්න. There are boys near the gate. ගේට්ටුව ළඟ පිරිමි ළමයි ඉන්නවා. දැන් මට කියන්න ඕනේ ගේට්ටුව ළඟ පිරිමි ළමයි සිටියා කියලා. ඒතර මම ලියනවා There were boys near the gate. ගේට්ටුව ළඟ පිරිමි ළමයි සිටියා. එතකොට ඒ වගන්තියේ තේරුමත් කවුරු කෙනෙක් there were boys කියලා කියන්නේ ගේට්ටුව ළඟ පිරිමි ළමයි හිටියා කියන තේරුම. ඒ කියන්නේ දැන්, ඒ කියන්නේ වර්තමාන කාලය වෙනකොට ඒගොල්ලෝ එතන නැහැ. ඒතර මේ වගන්ති භාවිතා කරන ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවබෝධයෙන් කතා බහ කරන්න ඔයගලන්ට සිද්ධ වෙනවා. B verbs එක්ක අපිට පුළුවන් නාමපදයක් වගේම නාම විශේෂණ පදයක් භාවිතා කරන්න. සමහරක් වෙලාවට අපි කියන්නේ I was tired, she was happy. she was happy කියලා කියන්නේ ඇය සතුටින් සිටියා කියන තේරුම. මේ මොහොතේ එහෙම නැත්නම් වර්තමාන කාලයේ ඇය සතුටින් නම් ඉන්නේ අපිට කියන්න පුළුවන් she is happy කියලා. ඒතර කාල භේදයේ අනුව B verb එක වෙනස් කරන්න වෙනවා. ඔයාලට මේ පිළිබඳව අවබෝධයක් නැත්නම් කලින් වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. බලන්න මේ වගන්තිය she was pretty. ඇය ලස්සනට හිටියා. ඊළඟට my brother was the best student in his maths class. ඔහුගේ ගණිතය පන්තියේ මගේ සහෝදරයා තමයි හොඳම සිසුවා වෙලා හිටියේ. ඒතකොට මේ කතා කරන්නේ අපි අතීත කාලය ගැන. දැන් අපි තව වගන්තියක් බලමු. ඔයාලට පුළුවන් සමහරක් වෙලාවට භාවිතා කරන්න මේක ing වගන්ති රටාවත් එක්ක. ඒකට අපි කියනවා continuous tense කියලා. අපි ඒක ඉස්සරහට tenses පාඩම් වලින් කතා කරමු. දැන් මෙතන තව වගන්තියක් ලියලා තිනවා my mother was a kind woman. මගේ අම්මා කරුණාවන්ත කාන්තාවක් වෙලා සිටියා කියලා. ඒතර මේ වගන්තිය එහෙම ලිව්වහම ඇත්ත කතාව. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි බලනකොට දැන් කරුණාවන්ත නැත්තම් තමයි අපි එහෙම කතා කරන්නේ. දැනුත් කරුණාවන්ත නම් අපි කොයි වෙලාවකවත් කියන්නේ මගේ අම්මා කරුණාවන්ත වෙලා සිටියා කියලා. ඉතින් ප්‍රායෝගිකව මේක හරියට
භාවිතා කරන්න ඕනේ. මේ වගන්ති රටාවෙත් අපිට පුළුවන් මීසා දාලා අපි අර ලියපු සමරි එක වගේ මේ වගන්ති රටාවේ කොටස් 4ම ඉගෙන ගන්න. අපි දැන් බලමු කොහොමද මේක ලියන්නේ කියලා. ප්‍රශ්නේ හදන්න ඔයාලට කරන්න තියෙන්නේ verse work කියන verb එක වගන්ති ඉස්සරහට ඇදගෙන එන්න. එතකොට අපිට එකෙන් ප්‍රශ්නය හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට there was a carnival here කියන එකේ අපි verse ඉස්සරහට ඇදගෙන ඇවිල්ලා verse there carnival here. මෙතන සැනකෙලියක් තිබුණාද කියලා question එක හදාගත්තා. ඊළඟට අපිට පුළුවන් මේ වගන්තිය නෙගටිව් කරන්න. කියන්නේ නැතේ අන්තයට හදාගන්න. මෙතනදී අපි කරන්නේ verse work කියන පද දෙකට not කියන පදය භාවිතා කරලා නැහැ කියලා හදා ගන්නවා. පුතේ මතක තියාගන්න spoken English වලදී අපිට මේකේ කෙටි ස්වරූප භාවිතා කරන්න වෙනවා. wasn't and weren't. හැබැයි ඔයා වගන්තියක් කියන්නේ එකකට වගේ ලියනවා නම් ඔයාට මේක was not, were not කියන long form එකකින් භාවිතා කරලා ලියන්න පුළුවන්. එතකොට carnival එකක් මෙතන තිබුණේ නැහැ කියලා අපි කොහොමද ලියන්නේ? There was not a carnival here. Spoken English වලින් නම් ඔයාට කියන්න වෙන්නේ there wasn't a carnival here කියලා. ඊළඟට අපිට පුළුවන් මේකේ නැත්නම් අර්ථයේ ප්‍රශ්නේ හදාගන්න වගන්තියේ be verb එක ඉස්සරහට ඇදගෙන ඇවිල්ලා not එතනම ඉතුරු කරලා long form එක තියෙන විදිහට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් wasn't weren't කියන කෙටි ස්වරූපෙ ඉස්සරහට අදගෙන ඇවිල්ලා එහෙම question එක හදන්නත් පුළුවන්. ඒතර අපිට හදන්න පුළුවන් මේකේ long form එක තියෙන විදිහට was there not a carnival here. Spoken English වලට භාවිතා කරන විදිහට අපිට හදන්න පුළුවන් wasn't there a carnival here. be verbs වල ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලුවාම ඒ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න ඔයගලන්ට පුළුවන්. මොකද be verbs නිවැරදිව භාවිතා කරන විදිහ මේ වීඩියෝවෙන් කියලා දීලා තියෙනවා. ඉතින් පුතේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පොතක් අරගෙන වගන්ති රටා ලියන්න. මේ විදිහට කොටස් 4ම ලියලා පුරුදු වෙන්න. අනිත් භාෂා වගේ නෙමෙයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න මාරම ලේසියි. මොකද මේ පැටර්න් එකක් තියෙන්නේ. මේ පැටර්න් එක අල්ලගත්තොත් අපිට දිගටම ඉංග්‍රීසි ටික හරියට ලියාගෙන ඒ වගේම කතා කරන්නත් පුළුවන්. එතකොට ස්කිල්ස් 4ම ඔයා ප්‍රගුණ කරගත්තොත් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි භාෂාවේ ලොකු දොරක් යන්න. ඉතින් මම ඒකට ඔයගලන්ට උදව් කරන්න තියෙන්නේ මම කියන විදිහට පිළිවෙලට වැඩ ටික කරගෙන යන එක විතරයි. ඊළඟට work කියන be verb එකක් දාලා වගන්තියක් හදලා මම මේකේ කොටස් 4 ලියනවා. හොඳට බලාගෙන ඉන්න පුතේ කොහොමද මේක ලියන්නේ කියලා. හරිම ලේසියි. මෙතන වගන්තියක් ලියලා තියෙනවා there were many people in the hall කියලා. ශාලාවේ ගොඩක් මිනිස්සු සිටියා කියලා. ඉතින් ඒකේ question එක හදන්න පුළුවන් were කියන be verb එක ඉස්සරහට ඇදගෙන ඇවිල්ලා were there many people in the hall. ශාලාවේ ගොඩක් මිනිස්සු හිටියද? එතකොට බලන්න be verb එක වගන්තිය ඉස්සරහට ඇදගෙන ආවහම question එක හදාගන්න පුළුවන්. ඊළඟට අපි ලියන්න යන්නේ නැතයන් අර්ථයේ වගන්තිය. ඔයාලට පුළුවන් were කියන පදයට not එකතු කරලා ඒක හදාගන්න. There were not many people in the hall. එහෙම නැත්නම් මේක spoken වලදී භාවිතා කරන කෙටි ස්වරූපෙන් ලියන්න පුළුවන්. There weren't many people in the hall කියලා. ශාලාවේ ගොඩක් මිනිස්සු හිටියේ නැහැ කියලා. ඒ විදිහටම අපි negative question ලියා ගමු. අපිට ඕනනම් පුතේ long form එකකින් were there not many people in the hall කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර හදාගත්ත කෙටි ස්වරූපයේ වගන්ති ඉස්සරහට ඇදගෙන ඇවිල්ලා spoken English වලදී හදන ප්‍රශ්නේ හදාගන්න පුළුවන්. weren't there many people in the hall. ශාලාවේ ගොඩක් මිනිස්සු හිටියේ නැද්ද කියලා. ඉතින් වගන්තියක් ලිව්වහම ඒකේ ප්‍රශ්නේ නැතන අර්ථයේ වගන්තිය නැතන අර්ථයේ ප්‍රශ්නේ හදාගන්න පුළුවන් නම් ඒක තමයි අපිට ඕනේ. මොකද මේ පැටර්න්ස් ඉගෙන ගත්තාම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න දෙකම හොඳට පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගන්ති රටාවෙනුත් වගන්ති ටිකක් හදලා එයාගේ question එක නෙගටිව් එක එතකොට නෙගටිව් question මේ විදිහට වගන්ති රටා ටික හදලා පුරුදු වෙන්න. මොකද ප්‍රැක්ටිස් කරාම තමයි පුතේ ඉංග්‍රීසි අපිට පුළුවන් වෙන්නේ. be verbs වල past tense කොටස එහෙනම් මේ වීඩියෝ එක බලුවාම හොඳට තේරෙනවා. මම ඊළඟ වීඩියෝ එක be verbs වල future tense එක අරගෙන එන්නම්. එතකන් මේක ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට පුළුවන් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ පාඩම් හරි සරලව ඉගෙන ගන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.